අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා UR Choice YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකකට. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ කලින් සතියේ අපි ඕඩර් කරපු TV box එකේ unboxing වීඩියෝ එක. එහෙනම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. හරි අපිට මෙන්න මේ වගේ තමා බොක්ස් එක මේක හම්බෙලා තියෙන්නේ කවර් එකකින් හොඳට කවර් කරලා තමා මේක මේ විදිහට ආවේ. අපි දැන් මේ එළියෙන් තියෙන කවර් එක අයින් කරගමු. හරි කවර් එක අයින් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ බබල් රැප් වලින් පරිස්සමට ඔතලා මෙන්න මේ විදිහට මේක එවලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට මේක ඉස්සරහම බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේ බබල් රැප් එකත් අයින් කරගෙන බොක්ස් එක එළියට ගමු. හරි දැන් මම බබල් රැප් එකත් අයින් කරගත්තා. එතකොට අපිට මෙන්න මේ විදිහට තමයි බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ බොක්ස් එක ඉස්සරහෙන් බලපුවාම අපිට මෙතන උඩින්ම කෝලර් ලිස්ටා කියලා මේකේ ලෝගෝ එකත් එක්ක නම ගහලා තියෙනවා. මෙතන යටින් TV 3860E කියලා එකේ මොඩල් නම්බර් එකයි XVGA TV box කියලා ඒක ගහලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන යටින්ම බැලුවොත් PRP function, multiple picture display modes, image denoise, still picture capturing, PCTV switch, FM radio කියලා මෙන්න මේකේ තියෙන features ටික ගහලා තියෙනවා. එතකොට අපි මේක උඩ බැලුවොත් මෙතන පෙන්වනවා compatible with wide screen LCD කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙන්න මේකේ resolution ටික output resolution ටික මෙතන උඩින් සඳහන් කරලා තියෙනවා. හරි අපි මේකේ side එක බැලුවොත් ඒකෙත් උඩින්ම Coralista කියලා logo එක ගහලා මේකේ warning පොඩි message එකකුයි අර කලින් යට තිබ්බ අර PRP function multiple display modes ඒ තොරතුරු ටික ඒ විදිහටම මෙතනත් මේ පැත්තේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒකේ යට බොක්ස් එකේ යට පැත්ත බැලුවොත් ඒකෙත් මේ තොරතුරු ටික තමයි සඳහන් කරලා තියෙන්නේ පොඩිවට. බොක්ස් එකේ අනිත් පැත්තෙත් එහෙමයි අනිත් සයිඩ් එකෙත් ඒ වගේම තොරතුරු සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ බොක්ස් එකේ උඩු පැත්ත බැලුවොත් එහෙම මේකේ remote control VGA cable power cable සහ මේකේ specification ටික input output details resolution එතකොට frequency video input ඒ දේවල් ටික මෙන්න මෙතන පොඩි වගුවක මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේක යටපැත්ත බැලුවොත් ඒකේ තමයි ගොඩක් details තියෙන්නේ. මෙතන මේකේ introduction එකයි මේකේ තියෙන features ටික ඒ වගේම මේක කොහොමද අපි කනෙක්ට් කරන්න කියලා මෙතන details සහිතව සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ යටම හරියට වෙන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට බොක්ස් එකේ මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ඊළඟට මේ බොක්ස් එක අන්බොක්සිං කරගෙන බලමු. බොක්ස් එක ඕපන් කරලා බලමු මේක ඇතුලේ අපිට මොනවද හම්බ වෙලා තියෙන්නේ කියලා. හරි දැන් අපි මේ බොක්ස් එකේ ඩීටේල්ස් බැලුවා. අපි දැන් මේ බොක්ස් එක මේ විදිහට ඕපන් කරගෙන බලමු. බොක්ස් එක අපි ඕපන් කරපු ගමන් උඩින්ම අපිට මෙන්න මේ වගේ පුංචි කවර් එක දාලා අපේ TV බොක්ස් එක බලා ගන්න පුළුවන්. අපි ඒක මේ වගේ පැත්තකට අයින් කරගමු. ඊට පස්සේ මෙතන පොඩි තියෙන කාඩ්බෝඩ් කවර් එක අයින් කරාට පස්සේ අපිට ඉස්සරම ඇතුලේ බලා ගන්න පුළුවන් මේකට හම්බෙලා තියෙන VGA input cable එක. මේක output cable යන්නේ මේ VGA input cable එක මේකට හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේකට හම්බෙච්ච මෙන්න මේ වගේ පොඩි පින් එකක් සහිත මෙන්න මේ charger එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේක තමයි මේකේ power adapter එක විදිහට භාවිතා වෙන්නේ. මෙන්න මේ වගේ චූටි පින් එකක් තමයි එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේකට හම්බෙලා තියෙන රිමෝට් එක
මේක පොඩි රිමෝට් එකක් හම්බෙලා තියෙන සාමාන්‍ය රිමෝට් එකක් වගේම වෙනසක් නැහැ. පිටිපස්සේ බැටරි දාන්න තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට බොක්ස් එකේ යටින්ම බලා ගන්න පුළුවන් මේක හම්බෙලා තියෙන යූසර් මැනුවල් එක. ඉතින් මෙන්න මේක තමයි මේකේ ගොඩක්ම ප්‍රයෝජනවත් දේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට මේ විදිහට බොක්ස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අරන් ආවේ ඇනලොග් ටී බොක්ස් එක ගැන කතා කරන වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් මේකේ ටී බොක්ස් එකේ අන්බොක්සිං වීඩියෝ එක තමයි අරන් ආවේ. රිවිව් වීඩියෝ එකත් මේත් එක්කම කරේ නැත්තේ. ගොඩක් කට්ටියට අන්බොක්සිං එක බලන්න ඕනේ නැහැ, රිවිව් එක විතරයි බලන්න ඕනේ. ඉතින් එයාලට පහසු වෙන්න තමයි මේක මේ විදිහට දෙකක් විදිහට ගේන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් මේකේ රිවිව් වීඩියෝ එක ගේන්නම්. ඔයාලා ඒක දැම්මට පස්සේ නම් මේ අන්බොක්සිං වීඩියෝ එක බලන්නේ. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් දාලා තියෙනවා. ඔයාලට එතනින් ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ඒ වගේ මේක ඕඩර් කරපු වීඩියෝ එක මම කලින් දාලා තියෙනවා. ඒකේ ලින්ක් එකත් මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒකත් ගිහිල්ලා බලන්න පුළුවන්. මම වෙනම ප්ලේලිස්ට් එකක් හදලා මේ ටීවී බොක්ස් එක සහ මේ ටීවී එක හදාගන්න විදිය ගැන වීඩියෝ ටික වෙනම දාන්නම්. එහෙනම් channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බ වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.